ඉඳන් කියන්නේ මල්ලියේ මේ මම ඉතින් ජීවිතය අර සැප කියන ඒ හැමදේම අත්විඳලා එක තැනකදී තනි වෙනවා. රක් වෙනවා. ඒ වෙලාවම රටේ. හරිද? ඒ රටාවට පස්සේ දැන් මම තනියමනේ. එතකොට මම මේ ෆෝන් එක මම එතකොට තමයි හරි පාවිච්චි කරන්න ගත්තේ මේ YouTube එකේ ඔයාගේ වීඩියෝ එකක් එල්ල මම ඉතින් අහන්න ගත්තා. එතකොට මට තේරුණේ නැහැ. තේරුන්නේ නැතුව ඉඳලා ඉතින් චුට්ටක් සමහර වෙලාවට අහනවා. අහලා අර තේරෙන්නේ නැති තැනක් ආවට පස්සේ මේකට පිස්සු වගේ එකක් හිතට ඇවිල්ලා කට් කරනවා. ඊට පස්සේ මේ ඊට පස්සේ දැන් ආපහු වන්න මම දැන් එහෙම කරාට මේ මල්ලි ඔයා කියනවානේ දැන් අර මෙහෙම එක ඉඳ කියන ඒව චුට්ට කරා මම. ඒ කරනකොට මේ පොඩ්ඩක් ආයෙ නිකන් සැනසීමක් වගේ මේ දැනෙනවා. ඒ දැනුණාට පස්සේ ආයෙ අහනවා. ආයෙ අහලා තේරෙන්නේ නැති තැනක් ආපු ගමන් අනේ මට මේ බන්දකින්ද මට ඕනේ මේ සැප විඳින්න කියලා එහෙම එකක් ඇවිල්ලි ඉවර වෙලා ආයෙ ඔයාව අයින් කරනවා. හරිද මං ඔයාව subscribe කරලා ඇති ඒක on off කරලා මං හිතන්නේ 10 පාරට ඔව් ඊට පස්සේ එහෙම කරලා මල්ලි මම අර සිහිය කියන එක මට සමහර විට මම ඔයාව කොච්චර අයින් කරත් තේරෙනවා කිය අයින් කරාට මම අර ඔයා කියන දේ කරා මල්ලි චුට්ට කරා. එතකොට මට තේරුණා මම වෙනස් වෙගෙන ගියා. ඇත්තටම මම වෙනස් වුණා මල්ලි. ඊට පස්සේ මේ වෙනස් වුණා කියන එක පොඩ්ඩක් ඔව් ඒ කියන්නේ ඒවා වෙනස් වුණා කියන්නේ මොන වගේ පැතිවලද? ඔව් වෙනස් වුණා කියන්නේ දැන් ඔයා හිතන්නකෝ දැන් තරහ එකපාරට එනවා තරහ. ඔව් මොකක් හරි හේතුවක් නිසා දැන් එනවා. ඒ එන වෙලාවට මේ තරහ ගියාට පස්සේ මං හිතනවා ඒකට මං ඇයි සම්බන්ධ වෙන්නේ මගේ එකක් නෙමෙයිනේ වගේ ඒක හිතන්න පුරුදු වුණා. එහෙම පුරුදු වුණාට පස්සේ මේ අර දැන් වල දැන් හිරින් ඉන්නවා කියනකොට දැන් මම මොකක් හරි දිහා බලන් ඉන්නකොට ඇතුලෙන් අර බලන් ඉන්න කෙනා දැන් ඒ ඇත්තම මම කියලා මම දැන් දන්නවා බලන් ඉන්නේ කවුද කියලා දැන් මම දන්නවා මල්ලියේ හරිද ඊට පස්සේ අර එහෙම චුට්ට එතකොට දන්නේ නැහැ මේ මොකද්ද කියලා එතකොට නෑ මල්ලියේ ඒ වුණාට අර මේ ඔයා කියපු දේ ඉතින් මම කරගෙන ගියා ඒක ගිහිල්ලා මේ ගියාට පස්සේ මේ මට මේ මම මල්ලිගේ වීඩියෝ අහලා තව එක සම්හස් කෙනෙක්ගේ වීඩියෝත් ඒක අහවා මට නිකන් අහම්බෙන් වගේ එනවා. ඔයාගේවත් අහනවා මම ඒවත් අහනවා. ඒ දෙකේම නිකන් එකක් වගේ තමයි කියවෙන්නේ. ඔව්. කවුද ඒ ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මේ කතර ඒ ස්වාමීන් වහන්සේගේ නම හරි නිවන්ත ස්වාමීන් වහන්සේ. හරි. ඔව්. ඊට පස්සේ ඔහොම ඉදිමල්ලි මේ මාසේ අගෝස්තු මාසෙමයි මේ කියන්නේ මුකුත්ම නැතුව ඒ කියන්නේ ඔයා හිස් කියන තැන දැක්කා. ඒ කියන්නේ ඇත්තටම නෑනේ ඉතින් එතන මමත් නෑ ඒ කියන්නේ මම නෑනේ. එතකොට මට මේ මට යාර දැන් ඔයා කියනවා නේද අර අපි ගිහිල්ලා මට ඔයාගේ වැදිච්චම වීඩියෝ එක මං කියන්නද? ඔයා මට ඔයා එක තැනකදී කියනවා නේද මේ ලිඳේ තියෙන වතුර ගන්න අර වතුර ටිකෙන් පටලම මේ ඊරගෙන ගියාට පස්සේ එක මේ දියවල්පතකින් තමයි මේ පිරිසිදු තැනකින් තමයි මේක එන්නේ කියලා. ඔව්. අන්නේ පිරිසිදු තැන මේ ඉතින් මම ඇත්තටම දැක්කා ඒ කියන්නේ මේ මායාවක් කියන්නේ දැන් මේ මම කියන එකත් හදන එකත් මම දැක්කමල්. ඒ කියන්නේ ඒක හැදෙන්නේ ඒක දැන් මේ මමත් අතුරුදහන් මේ අහස පොළොව මේ තියෙන ඔක්කොම එකපාරටම අතුරුදහන් වෙනවානේ. ඔව්. ඒ අතුරුදහන් වෙනකොට මල්ලි අර නිකන් පිටිපස්සෙන් අර මෙහෙම එකපාරටම අර දියසුලියක් වගේ මෙහෙම හැදීගෙන එනවනේ. ඒක ක්ෂණයෙන් මෙහෙම නැති වුණා ආපහු ටක් ගාලා අර එහෙම එනවනේ. ඔව්.
ඒ එනකොට නෙමෙයි මේ ඇත්තටම කිව්වොත් මම ඔයත් එක්ක මම කතා කරාට මම නෙවෙයිනේ කතා කරන්නේ නේද? ඒ කියන්නේ අපි දැන් එකම අන්තිමට ගිහිල්ලා එක තැනකට යනවනේ. එතකොට මේ ඔක්කොම එයාගේ නිර්මාණ නේද? එයා කියලා අදහස් කරන්නේ කවුද? එයා කියලා අදහස් කරන්නේ මල්ලි මට දැනෙන විදිහට මම දැන් අර මේක හැදෙන එක දැක්කා. ඒ කියන්නේ ඔයාට මම උදාහරණයකින් කිව්වොත් දැන් ඔයා හිතන්නකෝ අර ඔය පොඩි ළමයිගේ අර නලාවක් තියෙන්නේ. පැටේ. ඔය පිඹිර නලාවක් තියෙන මෙහෙම එකපාරටම ඉස්සරහට යනවා. ආපහු පස්සට යනවා. ඒ වගේ නැත්තත් අර ඔයාට මතකද උදාහරණයක් ගත්තොත් අර ඒක මල්ලි කොහොමද කියන්නේ අර මේ බැටරි වල තියෙනවා නේද මල්ලි අර කම්බි මෙහෙම චූටි රවුමකින් පටන් අරගෙන මෙහෙම දිගට ලොකු වෙන අර මෙහෙම අපි අර බැටරිය දාන්න තියෙන දාන රින කියලා එක පැත්තක කම්බි ස්ක්‍රීන් එක වගේ. අන්න හරි. අන්න ඒ වගේ එකක් එකපාරටම මෙහෙම එනවා. එතකොට ඒ එන එක එයා තමයි මේ ඔක්කොම කරන්නේ. එයා තමයි මේ මම කියලා කෙනෙක් නෑ. ඒ කියන්නේ මම කියලා කෙනෙක්වත් මේ මුකුත්ම නෑ මල්ලි. මේ එයා දකින්න දේ තමයි මට පේන්නේ. ඔයා එතන එයා කියලා අදහස් කරන්නේ ශූන්‍යතාවයේද? හිස් බවද? හිස් ඒ කියන්නේ නැත්නම් ස්වභාව ධර්මය. ඒ ස්වභාව ධර්මයන් මල්ලි දැන් අර මුකුත්ම නැතුව හිස් වෙනවානේ. එතන මමත් නැති වෙනවානේ. මම අතුරුදහන් වෙනවානේ. ඒ අතුරුදහන් එනකොට අර එකපාරටම අර කියන්නේ ඒකේ මට ඒ ස්පීඩ් එක කියන්න බෑ මල්ලි. කියන්නේ එකපාරටම මෙහෙම දැන් මේ යා මේ අපිව මවන එක මැවෙනවානේ. එක තප්පරයෙන් මැවිලා ආය අනිත් පැත්තට යනවානේ. අර එතකොටනේ දැන් මේ මම කියන එක්කෙනා මේ මට පේන්න ගන්නෙ. එතකොට ඒ අතුරුදහන් වෙච්ච කායි අපිට පේනවනේ තප්පරේ. එතකොට මම කියන්නේ ඒ අර එයා ඒ කියන්නේ එයා කියලා මම අදහස් කරන්නේ මේ අපි අන්තිමටම ගිහින් අතර වෙන තුන. එතකොට ඔයා කියන්නේ මේ අපි හිතුවට මේ කතා කරන්නේ මේ මගේ කටින් කියලා නෑ. අර ඒ පිටියා නිකන් මේ මට දැනිච්ච විදියට මේ මට ඉහලින් වගේ නිකන්. අරකට තේරෙන චුට්ටක් මෙයා මේ මෙතන ඉඳන් ඉන්නේ වගේ එකක් තේරෙනවා. කෙනෙක් නෙමෙයි මල්ලි. කෙනෙක් නෙමෙයි. මේ ඒක කෙනෙක් නෙමෙයි නිකන් ඒක ඇත්තම කිව්වොත් මේ මම ඔයාලට චූටි දෙයක් කියන්නද මම ඒක වුණාට පස්සේ මට නිකන් තේරෙන දේවල්. ඔය මේ දැන් ඔය ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නැවීමක්. ඒ කියන්නේ මේ දෙවියෝ මේ ඔක්කොම මේ අතනින් එන එක. ඔක්කොම එතනින් එන්නේ. එතකොට මේ ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔය මම ඔය දැක්ක අර ඇති වෙලා නැති වෙලා ඒක මේ ඒක අර නිකන් දඟර වගේ නිකන් චූටියට පටන් අරගෙන එකපාරටම ඉස්සරහට එනවා ආයි ඒ විදිහටම ආයි පස්සට යනවා. ඒක ස්පීඩ් එක කියන්නේ නිකන් ඇදලා ගන්නවා ආයෙ වෙනවා. අන්න එහෙම එකක් වගේ. එහෙම වුණාට පස්සේ දැන් හිතෙනවා දැන් මේ ඔක්කොම මෙයා තමයි කියලා. කියන්නේ ඔක්කොම කරන්නේ මෙයා වගේ එහෙම කියලා හිතෙනවා. ඒ කියන්නේ දුකක් කියන එකක් දැනෙන්නේ නැහැ. තීරෙන්නේ hina යනවා මල්ලි. දැන් වාට ඔක කවද වගේ දුනේ? දැන් කොච්චර දවසක්ද වෙලා? මට සතියක් වගේ මල්ලි. සතියක් වගේ. හරි. දැන් මේ සතිය තුලද ඊට පස්සේ එහෙම වුණාට පස්සේ ඊට පස්සේ ඉතින් නිකන් අර ඊට පස්සේ මොකුත් නෑනේ නිකන්
හිනා තමයි යන්නේ ඇත්තටම මේ මම දැන් මම හින්නේ මන්නා මට ඇහෙනවා මට පේනවා මේ කිසිම දෙයක් මම නෙමෙයිනේ. එහෙම හිතෙනවා ඒ කියන්නේ. එතකොට දැන් මට හිතුණා දැන් මල්ලි ඉස්සර කියනවා නේද සිහියෙන් ඉන්න කියලා. එතකොට මේ ඒ සිහියෙන් ඉන්න කිව්වහම දැන් අර අපේ ඇතුලේ ඉන්නවනේ මල්ලි බලන් ඉන්න කෙනෙක්. ඔව්. එතකොට මේ බලන් ඉන්නේ අර මම ඉවල දැක්කේ අර එහෙම එනවා වගේ තැනක් එන්නේ එයා. ඒ කියන්නේ විශ්වය කියලා අපි කියන්නේ ඔය ඔක්කොම එයා එක්කෙනෙක්. මේ අපි ඔක්කොම එක්කෙනෙක් මල්ලි. එහෙම මේ ඉතින් අර හරි මේ හදවතේ දැන් අර ඉස්සර තියෙනවානේ අර දැන් කියන්නේ අපි මේ හදවතට දැනනවා කියලා දැනනවා මේ මට දැනෙන්නේ නැහැ. මට මොකුත් දැනෙන්නේ නැහැ. ඇත්තටම මට නෙමෙයි මල්ලි නෑ. ඒ වනිකර මේ කොහොම මට දැන් මේ මගේ දරුවෝ හස්බන්ඩ් ඔය ඔක්කොම මේ මෙයාගේ නිර්මාණ. මෙයා තමයි මවල පෙන්නන්නේ. මෙයා තමයි මවල පෙන්නන්නේ මට දැන් මේ මට ඇත්තටම මේ ඔයාට ගන්න හිතුනේ. ඒ කියන්නේ දැන් ඔයා නිසා තමයි මම මේක මේ ආවේ මේ ගමන. දැන් මේ ජීවිතේ හැමදේම මේ මොකක්ද කියලා දැන් මම දැන් මේ ශරීරයකට කොටු වෙලා හිටියට මම මොනතරම් විශාලද වගේ එකක් තේරෙනවා. ඒ කියන්නේ දැන් මම හිතාගෙන හිටියේ මේ මම කියලා මේ පොඩි ශරීරයක් නේ දැන් මම හිතන් හිටියේ දැන් කලින් ඔය අඳුරගෙන හිටියේ හැමෝම හඳුරගෙන ඉන්නේ හිතන ගතියක ඉන්නේ. හිතලානේ අඳුරගන්නේ. එතකොට අපේ උසාඩි 6යි මේ වගේ කෙනෙක් මම මෙහෙම කියලා අර එළියේ දත්ත ටිකකින් අපිව කියලා කෙනෙක් නිර්මාණය කරගන්න ඕනේ. ඔය මම කියලා කියන්නේ හිතෙන ගතියටනේ. ඒක ලිමිටඩ්නේ නේද? දැන් එතනින් එළියට ආවට පස්සේ මේක අන්ලිමිටඩ්. මේ සමස්තේම මම වගේ දැනෙනවානේ. අර ශරීරයෙන් එපිටට ගිහිල්ලා මම කියන්නේ ඔක්කොම එකක් මල්ලි එකයි තියෙන්නේ මේක. එකයි කියන්නේ එකක් කියලා ගන්නත් බෑ. මේ අපි හිතුවට මේ පේන්නේවත් මේ කතා දැන් ඔය අපිට දැනෙනවනේ දෙයක් මොනවා හරි දුකක් හරි ඒක මේ මගේ මේ ශරීරයට දැනෙන එකක් නෙමෙයි මල්ලි. ඒක මේ කොහෙන්වත් එන එකක්. එහෙම එනවා. ඒ කියන්නේ දැන් ඔය කට්ටිය දැන් ඇත්තම කිව්වොත් දැන් මට තේරෙන එකක් තමයි දැන් ඉලෝන් මාස් කියන්නේ ඒකත් මම. එයාත් මම වගේ. අර දැන් මල්ලි කියනවා නේද මේ ඇහෙන දේ අහන්න කියලා. ඔව්. ඇහෙන දේ එතකොට ඇහෙන දේ අහන් ඉන්නේ ඔය මම එයා. අපි එක යා කියමුකෝ. ඔව්. එතකොට ඔයා කියනා නේද මේක දකින දේ බලන් ඉන්න කියලා. අන්නේ බලන් ඉන්නේ එයා. එයා හරි මොකක් හරි විඥානේ හරි මොකක් හරි ඒකට නමක් කියන්නේ. එතනට විඥානය කියලා දාන්න බෑ. විඥානය තමයි මම කියන හිතෙන ගතියට තමයි විඥානය. දැන් ඔයා කතා කරන්නේ විඥාණයෙන් එහා මායිමක්. විඥානය තුළ තමයි අපිව මේ ලෝකයේ තුල හිර කරන්නේ. එයානේ හිර කරන්නේ දැන් එතනින් එහා මාලි මම කියන්නේ මේක පටන් ගන්නම දැන්. අන්න හරි. එතන අපි ඒ වචනේම ගමුකෝ. දැන් විඥාන කියන වචනේ කඩන්නකෝ ඒක හැදිලා තියෙන විදිහෙන්. විඥාන කියන්නේ මොකද්ද? විඥාන. හරිද? විඥාන. ඒ කියන්නේ ඥාන වලින් වෙන් වූ කියන. ඥාන වලින් වෙන් වූ. ඒ කියන්නේ මොකද්ද? විකෘති. හරිද? දැන් එයා කියලා අදහස් කරන්නේ විඥාන නෙමෙයි. විඥාන වලින් අර වී අයින් කළා. විකෘති කොටස අයින් වල දැන් ඥාන. තනිකර ඥාන සම්භාරයක් විතරයි පවතින්නේ. ඔව් අත්‍තරම එච්චරයි තියෙන්නේ. මේ අපි මේ දකින හැමදේම විකෘතියක් නේ මල්ලි. ඔව්. මේ අපි මේ හැම ඇත්තටම මේ ඇත්තම මම කවුද කියලා ඇත්තම මම මේ හොයාගත්තේ කියලා හිතෙනවා. එයා තමයි මේ ඔක්කොම එවන්නේ අන්න අර විදියට. අර දැන් ඔය බුදුරජාණන් වහන්සේ කියනවා නේද මල්ලි දියසුලියක් වගේ. අන්න ඒ වගේ එකක් තමයි එන්නේ. ඒ වගේ සුලියක් වගේ එකක්
එතකොට මේ එතනින් තමා මේ අපිට මේ දැනෙන එක එන්නේ. ඒක අපිට පේන එක. ඒ ඔක්කොම අර යා නිකන් අන්තයක් හදලා වගේ එහෙම එන්නේ. එහෙම එකක් වෙන්නේ මල්ලි. දැන් ඇත්තරම මේ මට මේ ඇහැ කියලා මම මේ අතින් අල්ලනවා මේ ඇහැ ඇරලා බැලුවට මේ මට නෙමෙයි පේන්නේ. එතන මේ දැන් ඔය තැනට ගියාම මම නෑ එතන. මම අතුරුදහන්. මම අතුරුදහන් වෙලා තමයි ආපහු මේක හැදෙන්නේ. එතකොට මේක ඉබේ සංසිද්ධව වෙන ඉබේ ස්වයංසිද්ධව වෙන ක්‍රියාවලියක්. ඒකට අපි අත දානවා අපි රැවටිලා ඒක මම කියලා අල්ල ගන්නවානේ. ඊට පස්සේ මං කරන්න යනවා අර ක්‍රියාවලිය. අන්න හරි. ඒ කියන්නේ මල්ලියේ මේක සිද්ධ වෙන්නේ එක ක්ෂණයයි. එක තප්පරයයි. ඒ තප්පරෙන් මේක වෙනවා වගේම නැතිත් වෙනවා. ඒ කියන්නේ අපිට මේක මේ ඇති වෙ මේක මේ තියෙනවා කියලා පේුණාට මල්ලියේ දැන් ඔයා හිතන්නකෝ අපි මැරෙනවා කියලා. දැන් අපි මිනිස්සු මැරෙන්නට ඉන්න බයයිනේ. ඇත්තටම මල්ලියේ මරණය කියලා සිද්ධ වෙන්නේ මෙහෙම එක ආවා ගියා. ඔන්න ඔච්චරයි. වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. එතකොට අපි දැන් මේ අපි ඇත්තම අපි වහගෙන තියෙන්නේ. මොකකින්ද වහගෙන තියෙන්නේ? හිතෙන ගතියෙන් නේ. අර හිතීමෙන් හිතලා මේ හිතීමෙන් වගේ අර ඔක්කොගෙම මල්ලි. ඒ කියන්නේ ඔය පේන දේෙන් අපිට දැනෙන දේවල් වලින් අපි මවාගෙන අපි වහගෙන ඉන්නේ. අපේ ඇත්තම ස්වභාවය තමයි අපි ඇත්තම ස්වභාවයමයි අර කියන නේද? අර සිහියෙන් ඉන්න කියලා. ඒ සිහිය කියන්නේ මල්ලි ඇත්ත ස්වභාවය. ඒක මගේ එකක් නෙමෙයිනේ. දැන් අර නෑ මම කියලා කොහොමවත්ම ගන්න බෑ. මමෙක් නෑ. මමෙකුත් නෑ. මේක ඇවිල්ලා ඕකට වඩා මම හොඳම උදාහරණයක් දෙන්නද? ඔයා හොඳට ඕක මම මේ සිද්ධිය වුණාට පස්සේ තමයි මට ඕක මගේ ඔළුවට ආවේ. දැන් ඔයා හිතන්නකෝ අර ඔය අපි බුදුරජාණන් වහන්සේගේ අර මොකක්ද අර මෙතන නාලේ තියෙන්නේ ඌර්ණ. අන්න ඒ විදියට තමයි මේ ඔක්කොම එක ෂණයෙන් හටගන්නේ. ඒ ෂණයෙන් දැන් ඔයා වුණත් දැන් මේවත් එක්ක මම ඉස්සෙල්ලා කතා කරපු ටික දැන් නැහැ. ඒක නැති වෙලා. මේ තියෙන්නේ මේ අපි මේ කතා කරන මේ මොහොතමයි. මේ ෂණයෙන් මේ මුළු සියල්ලම හට ගන්නවා. එතකොට එයා මම කියන්නේ එයාට ඕනේ දේ කරන්න අපි ඉඩ දෙන්න ඕනේ. අපිට තියෙන්නේ ඉන්න. එයා කරනවා අපිට ඕන දේ එයාගේ අතින් වෙනවා. එයාගේ අතින් කියන්නේ ඒ කවුද කියලා මම දන්නේ. ඒක කෙනෙක් පුච්චලෙක් කියලා ගන්න බෑ මල්ලි. ඒක කොහොම වන්න කෙනෙක් නෙමෙයි. ඒක පුච්චලයකුත් නෙමෙයි. ඒ කියන්නේ අනාත්ම ස්වરૂපයක් නේ. අන්න හරි. ඒකට එහෙම නමක් දෙන්න බෑ. එතෙන්ට ගියාට පස්සේ ඇත්තටම අපිට කතා කරන්න බෑ. ඒක සංඥාවෙන් එහා පැත්තේ තියෙන එකක් නේ. ඒක ගන්න බෑනේ භාෂාවට. භාෂාවකට කියන්නේ එක වචනයකට ගන්න බෑ. ශුන්‍යතාවය කියලාවත් ගන්න බෑ නේද? බෑ. අපිට කතා කරන්න ඕන හින්දා නේ ආරන් තියෙන්නේ. ඔව් නැතුව කොහොමද කියන්නේ? ඒක ගොඩක් අය අහගෙන ඉඳලා ඒගොල්ලෝ ඊට පස්සේ ශූන්‍යතාවය මවාගෙන ඒකත් සිතුවිල්ල වුණා. මේක එහාට දෙයන්නේ. නෑ. මල්ලි මේක දකින්න නම් මල්ලිගේ කිසිම දෙයක් අල්ලගෙන යන්න බෑ. නිවනක්වත් අල්ලගෙන යන්න බෑ. අල්ලගත්තොත් යන්නම බෑ. අල්ලගන්නේ සිතුවිල්ලෙන්නේ. එකම දෙයක් නෑ. ඔව් සිතුවිල්ලකින් අල්ලගන්නේ. ඔය මන් ඇත්තටම කියන්නේ ඒකත් එයාගේ වැඩක් මල්ලි. ඔය හිතනවා කියන අපි ඔය හිතන එකක් තියෙනවා නේද? අපි ඔය හිතාගෙන යන එක ඒකත් අරයා කරන්නේ. ඒකත් අරයා තමයි යවන්නේ. එයා ඒකත් එයා. හිතන එකත් එයා මල්ලි. එතකොට දැන් අපිට මේ පේන එකත් එයා. එතකොට මේ අපිට ඇහෙන්නේ. ඇහෙන එකත් එයා. එතකොට අපි දැනෙන්නේ. දුක, දාද බව, සෙවොය දැනෙන ඒ ඔක්කොම එයා මල්ලි. එයා විතරමයි. ඒ විතරමයි
දැන් ඔයා ඉස්සර ඔයා මේ පිස්සෙක් කියලා ඔයා ඔය කියන මේ වීඩියෝ එකක් දැන් මං ඇහුවොත් මට අර දෝත් බුදුන් දීලා වඳින්න හිතෙනවා. ඒ කියන්නේ පිස්සා විදිහට වාට පෙනුනේ වාගේ හිතන මනසෙන් අර හිතන ගතියෙන්නේ. දැන් එතනින් නිදහස් වුණාට පස්සේ දැනෙන්නේ වෙන ස්වභාවයක්. ඔව්. එතකොට ඉතින් තේරෙන්නේ නෑනේ මල්ලි. දැන් එතකොට දැන් අපි මේ දැන් හිතන්නකො දැන් ඔන්න දැන් මම කිව්වොත් මේ මම කියලා කෙනෙක් නෑ කියලා දැන් ඔන්න කවුරු හරි කියනවා දැන් ඒ දවස්වල මම එතකොට හිතනවා දැන් මොකෙක් හරි මගේ ඔළුවට ගහුවොත් මම මැරිලා වැටෙනවා. එතකොට මේ දැන් මම දන්නවා මේ මැරිලා වැටෙන කෙනෙකුත් නැහැ. ඒක මැරිලා වැටුණත් ඒ අරයා කියන්න දන්නවා. ඒක වැටිලා කියලා වන්නවනේ නේ. ඔව් එහා ඉතින් ඇත්තටම මම කියලා ගන්න බෑ මල්ලි මේ තියෙන්නේ අපිට දැනෙන දෙයක් කියන්නේ ඒක දැන් අපි හිතනවා මේ අපි මේ දැන් මේ මගේ අත කියලා මම හිතුවට නෑ මේකත් මේ එයා ඉවන මායාවක්. මේ මම කියන concept එකක් නැහැ. මේ සසර දික් වෙන්නේම අර මම කියන කෙනා ඉන්නකම් මේකෙන් ගැලවෙන්නේ නැහැ. මේක ගැලවෙන්නෙම නැහැ මල්. මේක ගැලවෙන්න මම කියන කෙනා අර ඔය සිහියෙන් මම කියන කෙනා සිහියෙන්ම දකින්න ඕනේ මේ මම නෙමෙයි කියලා. විනිවිද දකින්න ඕනනේ. ඒක ඥානවලට පේන්න ඕනේ. ඒකත් සිතුවිල්ලෙන් දැකලා හරියන්නේ නෑ. සිතුවිල්ලෙන් දැකලා හරියන්නේ නෑ. තමන් ඒ අර සිහිය කියලා කියන්නේ ඒ සිහිය කියනකොට අර බලන් ඉන්න කෙනෙක් ඉන්නේ. ඔව්. අන්‍යයා තමයි මේ ඔක්කොම කරන්නේ. එයා තමයි ඇත්තම නුවන් කියන්නේත් මම කියන්නේත් අපි දෙන්නම එක්කෙනෙක්. ඔව්. එකම ජීවයකින් කැඩිලා වෙන් වෙලා හදාගෙන තියෙනවා හිතීම නිසා නේද? ඔව්. අන්න හරි. ඇත්තම කිව්වොත් ඔයා තමයි මේ අපේ රටේ නිවන් දක්නවා නම් පිරිසක් වැඩි පිරිසක් ඇත්තට මේකේ ඒ අකුර ඔයා මල්. මට සමා වෙන්න කියනනම් මම කෙනෙක් නෑ කියලා මම දන්නවා. ඔව්. ඒත් අරය දැන් මම ඔයාගෙන් සමාව ඉල්ලුවත් ඒ ඉල්ලන්නේ තර. ආයි මේකෙමයි. ඔව්. මේ සිය සමස්තයේම නිර්මාණකරුවා තමයි අර බුදුරජාණන් වහන්සේ අනුව කිව්වොත් මල්ලි. අපේ මේ කතාව මම ගෙදර මිදුලේ අඹ ගහයට ඉඳන් අද අපිට සිග්නල් නැතුව මේ එතෙන්ට විතරයි සිග්නල් තියෙන්නේ. ඒ ගහයට මේ මෙතෙන්ට වෙලා ලේනෙක් ළඟටම ඇවිල්ලා අහගෙන ඉන්නවා. හරිද? ඒගොල්ලෝ එන්නේ නැහැ නේ ළඟ දුවනවනේ අපි මේ වෙනකොට ඔන්න දැන් මගේ අත ඉස්සෙච්ච ගමන. එයා දැන් මෙච්චර වෙලා ගොඩක් වෙලා අහගෙන ඉඳලා මම දැන් දැක්ක ඒක. ඒක හර ඒක ඉතින් අර ඔයා ඉන්නේ දැන් ඇත්තම ඔයා ළඟ ඔයාව දැන් දන්නවනේ ඔයා. දැන් අපි දෙන්න සම්බන්ධ වෙනකොට එයාලට එහෙම අනතුරක් නැහැ කියලා අර එයාලට එහෙම ඇති දැනෙනවා ඇති නේ. ඒගොල්ලන්ම විදිහට දැනෙනවානේ. ඒ කියන්නේ එයාගෙම කෑල්ලක් වගේ තමයි. එතකොට ඒගොල්ලන්ට බයයි. දැන් අපි තද බල හිතීමේ ඉන්නකොට ඒගොල්ලන්ගෙන් වෙන් වෙලා අපි. අන්න එතකොට ඒගොල්ලන්ට අනතුරක් වගේ දැනෙනවා. ඔව්. ඔව් හිතන්න දෙයක් මොකද මල්ලි තියෙන්නේ කියන්නේ. ගංගාරාණ්ඩ දෙයක් ඇත්තට මට ඕක අවබෝධ වුණාට පස්සේ මට hina යනවා. ඔයා කියන්නේ මේ අපි කරපු දේවල් අපි කියපු දේවල්. ඒ කියන්නේ හැමදේම සීරියස් අරගෙන මෙහෙම ලෝකයක් තියෙනවා. මේ ලෝකයේ ඇතුලේ මම ගොඩ නැගෙන්න ඕන, මගේ කට්ටිය ගොඩ දා ගන්න ඕන කියන පට්ට විහිළුවක් නේ අවසානයේදී නේ මේකේ නැති එකක දඟලලා. විහිළුවක් කියන්නේ මල්ලි කවුද මේ මගේ දරුවෝවත් ඉතින් නේද? මේ ඔක්කොම නිකන් මේ මායාවල් රූපට නිකන් කණ්ණාඩියකින් පේනවා වගේ. ඔන්නේ අම්මේ හැබැයි මල්ලි මේ වඩුව පට්ට වැටෙක් අනිවාර්යයෙන්. ඒක කරකෝලා ගහනවා කියන්නේ ආයි කොහෙන්වත් හිඩසක් ඉතුරු කරන්නේ නැහැ. එතකොට බුද්ධ කෙනෙකුට විතරයි මේ හිඩස හොයාගන්න පුළුවන්. ඔව්. ඒ හිඩස හොයාගන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ මල්ලි.
එයා ඒ හිදස හරි එයාව විනිවිද දකින්න පුළුවන් එයා විනිවිද දකින්න පුළුවන් හරි මෙහෙම එයා විනිවිද දකින්නවා කියන්නේ එකක්. එයා ඉන්න තැනට යනවා කියන්නේ තව එකක් මල්ලි. හරිද? ඔව්. එයා විනිවිද දකින්න නම් දකින්න තියෙන ලේසිම විදිය මං කියන්නද? එයා විනිවිද දකින්න නම් දකින්න තියෙන ලේසිම විදිය තමයි අපිට මේ පේන දේ තියෙනවා නේද? මේ පේන්නේ අපිට නෙමෙයි. ඔව්. අන්න ඒක තියා සිහියෙන් ඉන්නවනම් එයා කොයි මොහොතක හරි එයාව ඇත්තටම මේ එයා කරන දේ අපි දකිනවා. ඒ කියන්නේ අර දැන් අපි හිතීමෙන්නේ දැන් දේවල් දැක ඉන්න හිත හිතානි දකින දේ හිතනවානේ තියෙන්නේ. හරිද? එතකොට අපි දැන් එතන ඇතුලෙන් සිහියෙන් ඉන්න කියන්නේ එක වෙලාවකදී අර හිතීමේ තියෙන ගවය අඩු වෙනවා. අන්න ඒ මොහොතේදී අරයව මතු වෙනවා. ඔන්න ඔතන මතු කරන්න තමයි අපි කට්ටියට සිහියෙන් ඉන්න කියලා කියන්නේ හැම මොහොතකටම. ඔව් මල්ලි ඒ සිහි මෙහෙම එකක් තියෙනවා නෝ මල්ලි. හරිද? ඒ දැන් ඔය හිතන එක නතර කරා කියමුකෝ. අපි ඔය හිතන එක නතර කරා දැනීමේ ඉන්නකොට කෙලින්ම මේ එයා හොය අපි එයාව දකිනවා. අපි එයා හොයා ගන්නවා. ඔව්. හරිද? එතකොට අර පෙනීමට අපි පෙනීම දිහා අපි ඇතුලෙන් ඉන්න කෙනා කියලා මම ඔය කියන්නේ ඔය වඩුව. ඔව්. හරිද? ඔය වඩුව දිහා වඩුවමයි බලන් ඉන්නවා. පෙනීම තුල. ඔව්. ඒ වඩුව දිහා වඩුවම බලන් ඉන්නකොට ඒ වඩුව ඔක හදන එකම දකිනවා මල්ලි. එයා නිකන් දැනීම් ටිකක්. ඒ කියන්නේ එයා අපිට දනවනම විතරයි. අපි හිතනවා මේ දැනෙන්නේ අපිට. මේ කතා කරන්නේ මම. නැත්තම නෑ. ඇත්තටම මල්ලි නිවන් දක්නවා කියන්නේ මම කියන කෙනා ගැලවෙනවා. අයින් වෙනවා. ඒ අරය දකින්න අරය කියන්නේ අපි දැන් මේ ඔය අපි මේ කියන්නේ සම්මුතියෙන් කියලා අපි ගමුකෝ බුදුදහම සම්මුතියෙන් කතා කරොත් මම ඇත්තම මමම දකින්නවා. ඒක තමයි මගේ සැබෑ ස්වභාවයනේ යථාර්ථය දකින්නවා. අර බුදුහාමුදුරු දේශනා කරේ යථාභූත ඥාන දර්ශනං කියලා. ඔව්. තව එකක් මල්ලි මේ ගමන කවදාවත් සූත්‍ර පිටකකට කර ගහගෙන ඉඳන් යන්න බෑ. අනිවාර්යෙන්. වචන උස්සගෙන යන්න බෑනේ. ඔව්. බෑ කිසිම දෙයක් කියලා කියන්න බෑ. අපිට දැන් මම ගියෙත් දැන් ඔයා දැන් ඔය කියන දේවල් අපිට ලිහෙන්න ගන්නවා මාදී අර ඥානයක් වගේ. ඇවිල්ලා මේක ඒක අර තව කෙනෙක් කියන වචනයක් නෙමෙයි. අපිට දැනෙනවා ඒක මේ දන්නවා කියන එක. ඔව්. එහෙම දන්නවා හරි සැහැල්ලුයි මොකද්ද මේ මෙච්චර කල් නටපු නාටකම නිකන් දැන් තමයි ජීවත් වෙන්නේ. මෙච්චර කාලයක් ජීවත් වෙන්න උත්සාහ කරා try කරා විතරනේ ජීවත් වුණේ නෑනේ. විතරයි ජීවත් දැන් තමයි ජීවත් වෙන්නේ. ඇත්තට ජීවත් වෙනකොට මල්ලි කරන්න දෙයක් නෑ. නෑ මේක කිසිම කරන්න දෙයක් නැහැ. ඔක්කොම සියල්ල සැකසීලා තියෙන්නේ. ඒක තමයි. ඉතින් හිතන්නකෝ අපි කොච්චර මෝඩද කියලා මේ අපි මේ පුංචි ශරීරයක් විතරයි මේ මම කියලා හිතන එකම කොච්චර මේ